පුතේ ජීවිතය කියන්නේ එල්ලෙන්න ඕන දෙයක් නෙමේ. ජීවිතය කියන්නේ අල්ලන් ඉන්න ඕන දෙයක්. මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න තියෙන ගානට මිනිස්සු තමන්ගේ ජීවිතේ නැති කරගත්තා නම් අද මේ වෙන විට ලෝකේ කිසිම මිනිස්සෙක් නැති වෙන්න පුළුවන්. ඒ තරම් මිනිස්සුන්ට ප්‍රශ්න. මිනිස්සුන්ට එක එක විදිහේ ප්‍රශ්න තියෙන්නේ. සමහර මිනිස්සුන්ට වාඩි වෙනවට ප්‍රශ්නයක් නෑ වගේ හිටියට ඒ මිනිස්සුන් ඇතුලේ ඉතින් අහලා බැලුවා නම් හිමීට. එයාලත් කියලා කොච්චර ප්‍රශ්නවලද ඉන්නේ කියලා. ඉතින් ජීවිතයේ අමාරුම කාලෙක වෙන්න තියවා ඉන්නේ. ඔයාට අතාරින්නත් හිතනවා ඇති. ඔයාට මොකටද මේ අල්ලගෙන ඉන්නේ මට අල්ලගෙන ඉන්න කිසිම හේතුවක් නැහැනේ කියලාත් හිතනවා ඇති. අන්න ඒ වෙලාවේ පුතේ අතාරින්නම හිතෙනවා නම් අන්න ඒ මොහොතේ ඊටත් වඩා හයියෙන් අල්ලගෙන ඉන්න. මොකද ඔයා අල්ලගෙන හිටියාම ඔයාට ওই ප්‍රශ්න ටික නැති වෙලා ගියපුවාම ඔයාට එනවා හොඳ කාලයක්. කාටවත් හැමදාම නරක කාලේ තියෙන්නේ නැහැ. ඔයා හිතන්න මට මෙච්චර නරක කාලයක් තිබුණා කියලා. නෑ ඉක්මනට හොඳ කාලයක් එනවා. ඒ හින්දා අතාරින්න එපා. පුළුවන් තරම් අල්ලන් ඉන්න. මොකද මේ අමාරුවෙන් තමයි මනුස්ස ජීවිතයක් හම්බෙන්නේ. මම හැම වෙලාවෙම කියනවා වගේ අතාරින්න හිතෙන වෙලාවට මතක් කරගන්න. ලෙඩ ඇඳේ ඉන්න මනුස්සේ කොච්චර උත්සාහ කරනවද? තව දවසක් ජීවත් වෙන්න. ඒ වගේම හොඳට මතක තියාගන්න. ඔයා ජීවිතේ අතාරිනවා හරි මොන හරි මෝඩ වැඩක් කරනවා නම් ඔයාට ආදරය කරපු එකම මනුස්සයා හරි ඒ හින්දා විඳවන්න පුළුවන්. ඒ හින්දා අල්ලන් ඉන්න. අමාරු කාලය හැමදාම තියෙනවා.